මුල් කාලේ බලපෑම් මොනවා කීද? මුල් කාලේ මට කෝටි එකමාරක් දෙන්න ආව කෝල් එකක්. කවුද ආවේ? කතා කරේ. එයාගේ ස්ටාෆ් එකෙන්. කොහොමද ස්ටාෆ් එක ස්ටාෆ් එකෙන් කියලා කියන්නේ මම දන්න දක්ෂ නිවේදක ශිල්පියෙක් ලංකාවේ කතා කරේ. මෝක්ෂ ප්‍රසාද්. හිරු ටීවී එකේ හිටිය කෙනෙක්. ඔව්. මෝක්ෂ කතා කරලා කෝටි එකමාරක් දෙන්න මේක නවත්තන්න කියලා කිව්වා. ඔයා මොකද ප්‍රතිචාරය වුණා? මට සල්ලි අවශ්‍ය නැහැ. මං කිව්වා සල්ලි වලට නමන්න බැරි පුද්ගලෙක් මම. මට සල්ලි වැඩක් නැහැ. අද තියෙන්නේ ඒ දුරකථන ඇමතුම රෙකෝඩ් කරලා මොකුත් නැහැ. මම රෙකෝඩ් කරා ඒක මම මේක බාර දුන්නා CD එකට බාර දුන්නා. මොකද බලපෑම ඊට පස්සේ මට මරණ ඒක අපිට දෙන්න බැරිද? මට දැන් ඒක දෙන්න බෑ. මං තොරතුරු අහලා විමසලා අවශ්‍ය වුණොත් දෙන්න. ඒක දෙන්න. මොකද දැන් අතන පරීක්ෂණ කරන නිසා. මටත් කෝටි ගණක් ඔෆර් කරලා මම ගත්තේ නැතුව මමත් අදටත් මම කවුද කෝටි ගණන්? මට කතා කරා හිරු එකේ වැඩ කරපු මෝක්ෂ ප්‍රසාද් තාඹුගල ගා වැඩ කරන මේ ළඟක් යනකම්. එයා දැන් සුවර්ණ වාහිනිය. ඔව් මොනරා ටීවී එකේ. මට කතා කරලා කෝටි එකමාරක් දාන්නම් කම්ප්ලේන් එක අයින් කරගන්න කියලා මට ඔෆර් කරා. ඊ පෙරේද? නෑ කම්ප්ලේන් එක දාලා සතිය තුනකට වොයිස් කට් තියනද? නෑ මම රෙකෝඩ් මගේ Apple iPhone එකේ තියෙනයි. මගේ දැන් රෙකෝඩ් නැහැ. නමුත් මම ඒක කිව්වට පස්සේ මම ගම මට බෝරන්න අඩු දාන්න කියලා.